ලාංකේය ශ්‍රේෂ්ඨ සාහිත්‍යදරයන් අතර ජී.බී. සේනානායකයන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. ඒකට ප්‍රධාන හේතුව වන්නේ ඔහු සිංහල පද්‍ය සාහිත්‍යයේ හැරවුම් ලක්ෂයක් වන නිසා. තවදුරටත් ඒ විස්තර කරනවා නම් සිංහල පද්‍ය සාහිත්‍යයට නිදහස් කවියාර එහෙම නැත්නම් නිදහස් කවි සම්ප්‍රදාය හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ ජී.බී. සේනානායක මහතාට. ඔහු 1946 දී පලිගැනීම කියලා කෙටිකතා සංග්‍රහයක් ලියනවා. මේ කෙටිකතා සංග්‍රහය ඇතුලේ නිසඳැස් ආකෘතියට ලියවුණු රචනා කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා. එතෙක් සිංහල පද්‍ය සාහිත්‍යයේ පැවති සඳැස් ආකෘතිය අතික්‍රමණය කරමින් ජී.බී. සේනානායකයන් හඳුන්වා දුන් නිදහස් කවියාර සිංහල සාහිත්‍යයේ වෙනස් මාවතක් විවර කළා. අද වන විට අපොස සාමාන්‍ය පෙළ දරුවන්ට සිංහල සාහිත්‍ය රසාස්වාද විෂය යටතේත් උසස් පෙළ දරුවන්ට සිංහල විෂය යටතේත් මොහු විසින් රචනා කළ නිසඳැස් කවි කිහිපයක්ම රස විඳින්න තියෙන්නේ අන්න ඒ විශේෂත්වය නිසායි. සාමාන්‍ය පෙළ දරුවන්ට අලුතගෙනා මනාලි කියන කවි පන්තියත් උසස් පෙළ දරුවන්ට දෙවියන් මැරීම කියන කවි පන්තියත් ඉගැන්වීමට තියෙන්නේ එතුමා සිංහල සාහිත්‍යයට හඳුන්වා දුන් මේ නවමු මාවත නිසාමයි. ඉතින් එතෙක් පැවති සීමා සහිත කාව්‍ය වස්තු විෂයපතය අභිබවමින් පුළුල් හා සියුම් ලෙස පුද්ගල චෛතසිකයන් විවරණය කිරීමෙහිලා ප්‍රථම වරට පෙළඹුණු කවියා ලෙස ජී.බී. සේනානායකයන් සිංහල පද්‍ය සාහිත්‍යයේ ඉතිහාසගත වෙනවා.